අපේ රටේ බිස්නස් පටන් ගන්න හිතන් ඉන්න 90%ක් මම මේ කියන්න යන කාරණේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා බිස්නස් එක පටන්ගෙන යම් කාලයක් යනකොට මෙන්න මේ කියන කාරණේ දැනගත්තයින් පස්සේ මම දැකලා තියෙනවා සමහර මේ බිස්නස් පටන් ගත්ත පුද්ගලයන් කලකිරිනවා. අපි මේ කතා කරන්න හදන්නේ ව්‍යාපාරවලට බලපාන ටැක්ස් එහෙම නැත්නම් බදු ගැන. ව්‍යාපාර පටන් ගන්න හිතන 90%ක් දෙනා මේ බදු ගැන අවධානය යොමු නොකර තමයි මේ බිස්නස් පටන් ගන්න ප්ලෑන් කරන්නේ. සහ බිස්නස් එක පටන් ගත්තයින් පස්සේ Tamanට ටැක්ස් එහෙම නැත්නම් බදු ගෙවන්න වෙනවා කියන කාරණේ දැනගත්තයින් පස්සේ අර කලින් තමන් ප්ලෑන් කරපු තමන් ඉන්කම් එක ගන්න බැරි වෙන නිසා කලකිරෙන අවස්ථාව මම දැකලා තියෙනවා. තමන් බිස්නස් එක පෞද්ගලික සමාගමක් විදිහට පටන් ගත්තන් පස්සේ ඒ සමාගමට සහ අයිතිකරු හැටියට ඔයාට ගෙවන්න වෙන ප්‍රධාන බදු වර්ග හතරක් තියෙනවා. පළවෙනි ටැක්ස් වර්ගය කෝපරේට් ටැක්ස්. එහෙම නැත්නම් සමාගම් බද්ද. ඔයාගේ බිස්නස් එකට ලැබෙන ශුද්ධ ලාභයෙන්, ඒ කියන්නේ net profit එකෙන් 130ක් රජයට ගෙවිය යුතුයි සමාගම් බද්ද. එහෙම නැත්නම් කෝපරේට් ටැක්ස් එක විදිහට. දෙවෙනි බදු වර්ගය VAT. එහෙම නැත්නම් එකතු කළ අගය මත බද්ද. මේ එකතු කළ අගය මත බද්ද ගෙවන්න වෙන්නේ ඔයාගේ බිස්නස් එකේ විකුණුම් එහෙම නැත්නම් සේල්ස් අවුරුද්දකට මිලියන 60ක් හෝ ඊට වැඩි වෙනවා නම් විතරයි. ඒ වගේම මේ VAT එක ඔයා යෙදවුම් මත ගෙවපු VAT එකෙන් සෙට් ඔෆ් කරගන්න. එහෙම නැත්නම් අඩු කර ගැනීමේ හැකියාවකුත් තිබෙනවා. උදාහරණයක් අපි හිතමු ඔබ ටී-ෂර්ට් බිස්නස් එකක් කරනවා. වාර්ෂික විකුණුම එහෙම නැත්නම් සේල්ස් මිලියන 60ක් කියලා හිතමු. මේ අවස්ථාවේදී මේ මිලියන 60න් 118ක් VAT බද්ද විදියට ඔබ රජයට ගෙවන්න ඕන. නමුත් අපි හිතමු ඔබ මේ ටී-ෂර්ට් මිලදී ගන්නේ තර්ඩ් පාර්ටි සප්ලයර් කෙනෙක්ගෙන් කියලා. මේ සප්ලයර්ගෙන් මිලදී ගන්නකොට අපි 118ක් එයාට VAT එක ගෙවලා තියෙනවා නම් ඒ ගෙවපු VAT එක ඔයාට අර ඔයාගේ විකුණුම් මත ගෙවන්න තියෙන VAT එකෙන් අඩු කරගෙන ඉතුරු ටික තමයි ගවර්න්මන්ට් එකට ගෙවන්න වෙන්නේ. ව්‍යාපාරවලට බලපාන තුන්වෙනි බද්ද තමයි සමාජ ආරක්ෂණ බද්ද. මෙතනදිත් ඔබගේ වාර්ෂික විකුණුම එහෙම නැත්නම් සේල්ස් මිලියන 60 හෝ ඊට වැඩි වෙනවා නම් 2.5ක් ඔබ රජයට ගෙවිය යුතුයි සමාජ ආරක්ෂණ බද්ද විදියට. තව දෙයක් අපි මතක් කරන්න ඕන. මේ කතා කරන සමාජ ආරක්ෂණ බද්ද සහ අපි කලින් කතා කරපු VAT එක පොඩි බිස්නස් වලට අදාළ වෙන්නේ නැහැ. මේක අදාළ වෙන්නේ අපි මාසික වශයෙන් බැලුවොත් මාසෙකට ලක්ෂ 50ක විතර සේල්ස් තියෙන කම්පනීස් වලට විතරයි. අපි කතා කරන හතරවෙනි බද්ද ඩිවිඩන්ඩ් ටැක්ස්. එහෙම නැත්නම් ලාභාංශ මත ගෙවන බදු. සාමාන්‍යයෙන් බිස්නස් එක මුළු ලාභයම හෝ ලාභයෙන් කොටසක් අයිතිකරු බිස්නස් එකෙන් එළියට අරන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජන සඳහා යොදා ගන්නවා. මෙන්න මේක තමයි අපි ලාභාංශ කියලා කියන්නේ. එහෙම නැත්නම් ඩිවිඩන්ඩ් කියලා කියන්නේ. මේ එළියට ගන්න මුදලින්, ඒ කියන්නේ මේ ඩිවිඩන්ඩ් එකෙන් 115ක් රජයට බදු විදියට ගෙවන්න ඕන. මෙන්න මේක තමයි අපි ඩිවිඩන්ඩ් ටැක්ස් කියලා කියන්නේ. ඔබත් බිස්නස් එක පටන් ගන්න හිතන් ඉන්නවා නම් මේ අපි කතා කරපු ටැක්සස් ගැනත් අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරන්න කැමතියි.